පූජාවට රැගෙන එන්න ඕන දේවල් පිළිබඳව දැනුවත් කිරීම මේ රෙකෝඩින් එක හරහා සිද්ධ කරනවා. මම ඒ පිළිබඳව කොලයක් දැන් ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. ඉස්සෙල්ලාම සිහිපත් කරන්න ඕන කාරණාව තමයි මේ පූජාව අපි කරන්නේ එක අම්මගේ එක තාත්තගේ දරුවෝ වගේ. එතකොට මං එහෙම කිව්වේ අපේ පූජාවක් තියෙනකොට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් රුවන්වැලි සෑයේ කිරිපිඩු පාත්තර 5ක් ගේන්නේ නැහනේ. එකයිනේ ගේන්නේ. අන්න ඒ වගේ. ඒ නිසා මේක කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ කරන්න පුළුවන් දේවල් ටික කරන්න ඒ පිළිබඳව මම දැනුවත් කරනවා. මේ කොලේ උඩින්ම තියෙන උදේ සවස අදිෂ්ඨානයට අවශ්‍ය දෑ කියන එක ඒ පිළිබඳව මම ඉහතින් දැනුවත් කිරීමක් කරන්නට යෙදුණා. එතකොට මම පළවෙනියටම ගන්නම් 27 වෙනිදා හවස පවත්වන පත්තිනි දේව සාන්ති කර්මයට සෙනෙහසේ ආශ්‍රමයේ ඔය කොලේ කියවලා බලන ආශ්‍රමයේ සිදු කරන සරෝ දේවාශිර්වාද පත්තිනි සාන්ති කර්මය අවශ්‍ය දෑ සරෝ දේවාශිර්වාද පත්තිනි සාන්ති කර්මයට අවශ්‍ය කරන දේවල් පිළිබඳව දැනුවත් කිරීමක්. මේකේ තියෙනවා පළමු කොටම පානක පූජාව කියලා. පානක පූජාව සඳහා අවශ්‍ය කරන දේවල් අමුකහ පානය, දොඩම් මිස, මිදි, කොත්තමල්ලි, තැඹිලි වතුර, රණවරා, සඳුන් දියකර, හාතවාරිය. මේ කාරණා මේ ලිස්ට් එක. එතන ඒ කියන්නේ ඒ ටික විතරක්. ඒ කියන්නේ අමුකහ වල ඉඳලා හාතවාරිය දක්වා මේවා බාර ගන්න පුළුවන්. මොකද ගොඩාක් අවශ්‍ය නැහැ. අමුකහ කෙනෙකුට බාර ගන්න පුළුවන්. එහෙම එකම දොඩම් යුස කිව්වම පැණි දොඩම් තියෙනවා නම් හොඳයි. ඒ වගේම මිදි යුස, කොත්තමල්ලි තම්බා තම්බලා ගේන්න ඕනේ නැහැ. කොත්තමල්ලි බැදලා කුඩු කරලා කුඩු. ඒ වගේම තැඹිලි. තැඹිලි ගෙඩි සාමාන්‍යයෙන් 4ක් විතර ඕන වෙන්නේ. 4ක් 5ක් වගේ ඕන වෙන්නේ. රණවරත් කුඩු තමයි ඕන වෙන්නේ. සුදු හඳු කුඩු. ඒ වගේම තමයි හාතවාරිය වේලලා කුඩු කරලා ගේන්න. ඉතින් මේ ටික බාර ගන්න පුළුවන්. එක්කෙනෙකුට එක ගානේ බාර ගන්න පුළුවන්. හැබැයි බාර ගන්න කට්ටිය අනිවාර්යයෙන්ම එකක්වත් කඩ කරන්න බෑ. මොකද හේතුව මේ විශ්වාසයෙන් අපි ඒක කරන්නේ. මොකද මේ ඔක්කොම පානක පූජාව සඳහා තැබිය යුතු නිසා. විශේෂ දේවතා ආරාධනාවක් කිරීම උදෙසා තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ඒ නිසා අමුකහනම් ඒවා අමුයෙන් ගේන්න පුළුවන්. පැණි දොඩම්, ඒ වගේම තමයි මිදි, කොත්තමල්ලි, මේ කුඩු වර්ග එහෙම ගේන්න පුළුවන්. ඒවා බාර ගන්න පුළුවන්. 27 වෙනිදා හවස 27 වෙනිදා හවස අපිට හවස 5ට කලින් මේ දේවල් ටික බාර දෙන්න ඕනි. මොකද හේතුව අපි 6 වෙනකොට පූජාව සූදානම් කරන්න ඕනි. ඉතින් 5ට කලින් කියන්නේ අඩුම තරමේ 4:00මාර වෙනකොටවත් මේ සියල්ල අපිට ගෙනල්ලා බාර දෙන්නට ඕනි. මේව සකස් කරන්න ඕනි. මොකද හේතුව අපි අමුකහ පානය සකස් කරන්න ඕනි. ඒ වගේම ඒ කුඩු වර්ග අපි පාන විදියට සකස් කරන්න නිසා මං ඉන්න ස්ථානයේ මං ලොකු පිරිසක් මට නැහැ. ඒ නිසා මම ඒවා තනියෙන් කරගන්න ඕන නිසා ඒවා අපි සකස් කරගන්න වේලාසනින් ලැබෙනවා නම් බොහොම හොඳයි. ඒ නිසා ඔයාලට පුළුවන් මේ බාර ගන්න පාන වර්ගය මොකක්ද කියලා මට කෝල් කරලා කෝල් එකක් ගන්න. කෝල් එකක් අරගෙන කියන්න. එතකොට මම ඔයාලගේ නම විස්තරය ලියා ගන්නවා. ඒ වගේම තමයි සියලු දෙවියන් උදෙසා ඊළඟ කොටසේ සියලු දෙවියන් උදෙසා සිදු කරන ආග්‍රහණ පූජාව කියලා කොටසක් තියෙනවා. ඒක හැමෝම අරගෙන එන්න. දේව පූජාවට සුවඳ තෙල් වර්ග, සුවඳ කොළොන් වර්ග, සුවඳ කුඩු වර්ග, සුවඳ කැට වර්ග, සුවඳ විලවුන් වර්ග, ඒ කියන්නේ සෙන්ට් වර්ග, කියන්නේ සුවඳ හඳුන් කූරු. එතකොට මේ සුවඳ වර්ග තමයි අවශ්‍ය වෙන්නේ. සුවඳ තෙල් වර්ග, සුවඳ කොළ ඒක හැමෝම අරගෙන එන්න ඕනි. ඒක හැමෝම සහභාගීත්වයෙන් තමයි ආග්‍රහණ පූජාව කරන්නේ. හැමෝම ආග්‍රහණ පූජාවට සම්බන්ධ වෙන්නේ. ඒවත් හවස අඩුම තරමේ 4 වෙනකොටවත් අපිට ගෙනහලා බාර දීමක් කරන්න ඕනේ. මොකද මේවා සකස් කරගත යුතුයි. මීට අමතරව තෙල්, හඳුන්කුරු, මල්, කපුරු බුලත් 7ක් රැගෙන එන්න. 7ක් නෙමෙයි 7ක්. ඒක කොලේ දාලා තියෙනවා. ඉතින් මේ ටික අරගෙන එන්න. ඒ වගේම තමයි සවස පූජාවට ඔබ අදිෂ්ඨාන කරන ලද අර පඬුරත්, ඒ වගේම සලුවත්, ඒ වගේම තමයි අර බේබි පැක් එකක්. එහෙම නැත්නම් බඩු බහරාද එකතු කරපු අර ප්‍රසාද පූජාවට අවශ්‍ය කරන ඒ ටිකත් එදා ගේන්න ඕනි. ඒ ටික ගෙනහලා ඒ ටික අපිට බාර දෙන්න එපා. ඒ ටික අපිට බාර දෙන්න එපා. ඒ ටික අතේ තියාගන්න. මම හවස 4 ඉඳලා සූදානම් කරනවා ඔයාලට දේවාලේ විවෘත කරලා සූදානම් කරනවා
දේවාලය ඇතුළට ගිහිල්ලා මේ අදිෂ්ඨාන කියවලා ඒ පඳුර ගැට ගහන්නත් ඒ වගේම සලුව පූජා කරන්නත් ඒ වගේම ප්‍රසාද පූජාවන් පූජා කරන්නත් පත්තිනි මෑණන් උදෙසා අවස්ථාව සලසනවා. මෙතනදී සිහිපත් කරන්න ඕනේ මාසික ඔසප් වීම. අසනීපය හැදුනොත් මහත්තයා විතරක් දේවාලය ඇතුළට ගිහිල්ලා ඒ අදිෂ්ඨානය සිහිපත් කරන්න. එහෙම නැතුව සහභාගී වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ අදිෂ්ඨානය සිද්ධ කරන්න පඳුර ගැට ගහනකොට. එතකොට ඒවා සලුව තැම්පත් කරනකොට පඳුර ගැට ගහනකොට ඒ වගේම තමයි මේ ප්‍රසාද පූජා පවත්වනකොට තියෙනකොට මේ අදිෂ්ඨානය සිහිපත් කරන්න. බැරි වෙලාව දේවාලයට යන්න බැරි වුණොත් එළියේ ඉඳගෙන හරි සිහිපත් කරලා අදිෂ්ඨාන කරලා තමයි තැම්පත් කිරීම කටයුතු කරන්නේ. එතකොට අපිට බාර දෙන්නේ පානක පූජාවට අවශ්‍ය කරන දේවල් ටිකයි ආග්‍රහණ පූජාවට අවශ්‍ය කරන දේවල් ටිකයි ඊළඟට ඒ අමතර මේ තෙල් මල් හඳුන් කූරු ඒ බුලත් ටික තමයි අපිට බාර දෙන්නේ. ඔබේ අතේ තබා ගත යුතු වෙනවා. ඔය gedara අදිෂ්ඨාන කරන දේවල් ටික අරගෙන ඒ වගේ මෙහෙට බාර දෙන්න එපා. රුවන්වැලි සෑය පූජාවට සකස් කරලා තියෙන ඖෂධ මංජුසාව ඇතුළු රුවන්වැලි සෑයට පූජා කරන දේවල් මෙහෙට බාර දෙන්න එපා. ගොඩක් අයගේ අතින් ඒක වැරදෙනවා. එතකොට සවස අපි පූජාව 6 වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. 6 වෙනකොටම හරියටම ආරම්භ කරනවා. පැය එකහමාරක් දෙකක් විතර කාලය යනවා එතකොට පූජාවට. ඉතින් ලොකු පහසුකම් මේ ස්ථානේ මං කිව්වා වැසිකිලි පද්ධතිය එහෙම අඩුයි. ඒ නිසා ඔයාලා වේලාසනින් ඇවිල්ලා ඒ ඉන්න ස්ථානවලට ගිහිල්ලා වැසිකිලි ගැසිකිලි පහසුකම් අවසන් කරගෙන තමයි මේ ස්ථානයට එන්න ඕනේ. ඒ පහසුකම් තාම නෑ අපි හදාගෙන යන ගමන් ඉන්නේ. තාම ඒවා පටන් ගත්තෙත් නෑ. තාම අඩුපාඩු හදනවා. ඉතින් ඒ නිසා එන්න ඒ වගේම තමයි බිම වාඩි වෙන්න පූජා දෙකටම අවශ්‍යයි. බිම වාඩි වෙන්න ඇතරිල්ලක්, ඒ වගේම වතුර බෝතලයක්, ඒ වගේම කුඩයක් අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕනි පූජාවට. ඉතින් මේ දේවල් හොඳට මතකයේ තබා ගන්න අමතක කරන්න එපා. නැවත නැවත අහලා හරි මතකයේ තියාගන්න. එතකොට පැය එකහමාරක් දෙකක් වගේ කාලයක් යනවා. 6ට පටන් ගත්තොත් 7:00මාර 8 වෙන්න පුළුවන් පූජාව අවසන් වෙනකොට. ඒ කාරණාවත් සිහිපත් කරනවා. ඊළඟට පහවදා උදේට රුවන්වැලි මහා සෑරාජ ඒ කියන්නේ 28 වෙනිදා උදේ රුවන්වැලි මහා සෑරාජාණන් වහන්සේ අභීස කිරිපිටි පූජාව සඳහා අවශ්‍ය කරන දෑ. දැන් මම මුලින්ම මතක් කරානේ එක අම්මගේ දරුවෝ වගේ කියලා. එතකොට මේකෙදි සමහරෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපිට කිරිපිටු හදන්න බෑනේ කියලා. අපිට තැනක් නෑනේ කියලා. කිසිම හිතේ අමනාපයක් අසතුටක් ඇති කරගන්න එපා. කිරිපිටු හදන කට්ටිය ඉන්නවා. හදාගෙන එන්න පුළුවන් අය හදාගෙන එන්න. ඉතින් මේකෙත් වෙන් වශයෙන් අපි ලස්සනට පූජාව සකස් කරන්න ඕනේ. මොකද හේතුව හැමෝම තම තමන්ට පූජාවක් කරගන්න පුළුවන් විදිහට තමයි මේ කොටස තියෙන්නේ. උණු පැන්, සිසිල් පැන්, තුවායක්, දැහැටි දඬු, සබන් කෑල්ලක්. ඒ ටික විතරක් සමහර වෙලාවට සමහර කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උණු පැන් කියන්නේ උණු වතුර, සිසිල් පැන් කියන්නේ ඇල් වතුර, තුවාය, දැහැටි දඬු, සබන් කෑල්ල. ආලුයම් කිස පූජාව කියලා කියන්නේ දැහැටි දඬු කියලා කියන්නේ ඔබ දන්නවා කරඳ කෝට්ටෙන් හදනවා දැහැටි දඬු. එහෙම නැත්නම් බුරුසුවක් සිග්නල් එකක් තිබ්බත් එහෙම ගැටලුවක් නෑ පහසු විදිහට. තියලා වෙනම ට්‍රේ එකකට තියලා පූජා කරන්න පුළුවන්. ඒ වගේ තමයි කිරිපිඩු, කැවිලි, පළතුරු, උණු පැන්, සිසිල් පැන්. එහෙම ට්‍රේ එකක් හදාගෙන එන්න පුළුවන් නම් ඒ විදිහට එකක් හදන්න. අරවා බැයි නම් මේක. කැවිලි, පළතුරු, උණු පැන්, සිසිල් පැන්. එතකොට කැවිලි ප්‍රමාණය අහන්න අවශ්‍ය නැහැ. Tamanට පුළුවන් විදිහට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් gedara හදලා හෝ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ගේන්න. කැවිලි 7ක්ද පළතුරු 7ක්ද එහෙම කියලා නැහැ. Tamanට පුළුවන් ප්‍රමාණය. ඒ වගේම තමයි කිරි වීදුරුවක් විලඳ මී පැණි දමා පාත්‍රයක්. ඒකත් මහ සෑයට පූජා කරන්නේ. එතකොට ඒකත් ඒ විදිහට පූජා කරන්න පුළුවන්. ඒ වගේම තෙල් මල් හඳුන් කුරු අපි දන්නවා උදේ අවශ්‍යයි පහන් පත්තු කරන්න. එතකොට අපි පූජාව උදේ ආරම්භ කරන්නේ උදෑසන 6ට. 6ට පූජාව පටන් ගන්නවා. සමහර කට්ටිය කෝල් කරලා කියන පූජාව 6 වෙනකොට අනේ පූජාව පටන් ගන්න එපා චුට්ටක් ඉන්න අපි එනකන් කියලා. එහෙම ඉන්න අපහසුයි. මොකද ගොඩක් අය ඇවිල්ලා ඉන්නකොට එහෙම කරන්න බෑනේ. තේරුම් ගන්න ඕනි. ඒ නිසා නිින්ද ගියා පරක්කු වුණා එහෙම කියන්න එපා. වේලාසනින් සම්බන්ධ වෙන්න. ඉතින් උදෑසන අපි මේ දේවල් අරගෙන ගිහිලා ගොඩාක් මේ ඔක්කොම ගෙනහලා අපහසු නම් මහසෑයේ තැම්පත් කරලා පහලට ඇවිල්ලා වැලි මළුවේ දකුණු පැත්තේ ආසන ටිකේ සූදානම් කරගෙන හිටියත් කමක් නැහැ. මේ ටික සූදානම්. ඒ කියන්නේ ගොඩාක් තියෙනවා නම් අරගෙන යන්න. දැන් ওই දෙන්න විතරනේ ඉන්නේ. එතකොට ওই දෙන්නගේ අතකට මල් ටිකක් හරි පූජාවක් හරි තියාගෙන ඉතුරු ටික ඕන්නම් වේලාසනින් ගිහිල්ලා කාලය තියෙනවා වේලාසනින් ගිහිල්ලා මහසෑයේ තැම්පත් කරලා ඇවිල්ලා වැලි මළුවේ දකුණු පැත්තේ
ඉන්න මම 6 වෙනකොට ඒ ස්ථානෙට සම්බන්ධ වෙනවා පූජාවත් පූජාවන් එක්ක අපි මහසෑය වටා එක වතාවක් බුදුගුණ සජ්ජායනා කරමින් අපි පැදුගුණ කරලා පූජාව තැන්පත් කරන්නේ දකුණු පැත්තේ. අර ආබාධිත ගේට්ටුව තියෙන්නේ. ඒ පැත්තේ පූජාව තැන්පත් කිරීම කටයුතු සිද්ධ කරලා අපි ආබාධිත ගේට්ටුවෙන් වැලිමළුවේ තමයි පූජාව පවත්වන්නට බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් අපි ඒ අවස්ථාවේදී එතන තමයි හැම වර්ෂයකදීම පූජාව පවත්වන්නේ. ආබාධිත ගේට්ටුවෙන් මේ නම් මතක තියාගන්න. ආබාධිත ගේට්ටුවෙන් එළියට එනකොට දකුණු පැත්තේ නුග ගහයට රුවන්වැලි සෑය පැත්තේ ඉඳලා දකුණු පැත්තේ. ඉතින් ඒ ස්ථානයේ අපිට පිරිස හිටියොත් අපි වම් පැත්තට ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ පූජාව ආරම්භ කරනකොට විශේෂයෙන්ම දැන් ඔයාලත් එක්ක නෑදෑයෝ ලොකු පිරිසක් සම්බන්ධ වුණොත් එහෙම ඒ අයට පූජාව කිට්ටුවට එන්න එපා. ආමුතුරු ළඟින්ම වාඩි වෙන්න එපා කියලා කියන්න. හේතුව මං වාඩි වෙන ස්ථානය මොකද හේතුව ශබ්ද වාහිනියක් අපිට පාවිච්චි කරන්න අපහසුයි. ඒ ස්ථානයේ ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මං වාඩි වෙන තැන කිට්ටු වෙලා හැමෝම වාඩි වෙන්න ඕනි. වාඩි වෙන්න බිම එලා ගන්න අනිවාර්යයෙන්ම ඇතිරිල්ලක් ගේන්න, වතුර බෝතලයක් ගේන්න. ඒ වගේම තමයි දේවතා ආරාධනාවට අවශ්‍ය කරන කොලයක් මම දානවා පූජාව කිට්ටු වෙනකොට. ඒක දැම්මේ නැත්තම් මට මතක් කරන්න ඒක. ඒ දේවතා ආරාධනාව කොලේ කටපාඩම් කරගෙන එන්න. මං හිතන්නේ මාව මුණ ගැහෙන්න ආපු අය සහ ඒ ඔන්ලයින් මාර්ගයෙන් ගෙන්නගත්තු අය ගාව ඒ දේවතා ආරාධනා කොලේ තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒ දේවතා ආරාධනාව අතේ තියෙන්න ඕනි. පූජාව 6 වෙනකොට ආරම්භ කරලා අපි වැඩ කටයුතු කරනවා. අනිවාර්යෙන් කුඩයක් අරගෙන එන්න මතක් කරන්න. මොකද මේ කාලයේ වර්ෂාව ඇද හැලෙනවා අනුරාධපුරයට. පැය එකහමාරක් දෙකක් වගේ කාලයක් තුළ පූජාව පවත්වනවා. පූජාව පවත්වලා අවසන් වුණාට පස්සේ ඔබ දෙපළ මහා සෑය ළඟට ගිහිල්ලා පාදමට නල්ල තියලා අහලා ඇති පාදම මහා සෑය වටේ මිනිස්සු වඳින ඔළුව තියලා පාදම නල්ල තියලා ඔය දේවතා ආරාධනා කොලය කොලේ තියෙන දේවතා ආරාධනාව සිහිපත් කරන එතනින් පූජා කටයුතු අවසන් වෙනවා. ඉතින් මේ පිළිබඳව නැවත නැවතත් මම සිහිපත් කිරීම කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් මට රෙකෝඩින් මගින් දැනුවත් කරන්න. මේ මම දැනුවත් කරපු දේවල් වල තියෙන ගැටලු විතරක් අහන්න. පවත්වන වේලාවල් මම සඳහන් කරලා තියෙනවා. ගේන්න ඕන දේවල් මම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ටික ඒ විදිහට සිද්ධ කරගෙන යන්න මම තවත් මේ සමූහය හරහා දැනුවත් කිරීම සිද්ධ කරගෙන යනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.